මෙහෙම අපි දීද්දී ජෙම්ස්ටෝන් කියලා කියන්නේ මේකේ. දැන් මේක තෝමලින් එක. මේ තෝමලින් එක තියෙන්නේ ආගේ මදර් රොක් එකේ. ඒ කියන්නේ මේ අපි කියන හෝස් රොක් කියලා. හෝස් රොක් එකේ තියෙන්නේ. ඒතර මේ තෝමලින් එක අපි මෙහෙම එළියට ගන්න ඕනේ. අරගෙන කට් කරනවා, පොලිෂ් කරනවා. ප්‍රීෆෝම් කරලා හැඩයක් හදාගෙන පොලිෂ් කරනවා. එතකොට තමයි මෙයා ජෙම්ස්ටෝන් එකක් වෙන්නේ. නැත්තම් මෙයා මිනරල් එකක්. ඒ නිසා තමයි අපි එක්සිබිෂන්ස් ගැන කතා කරන වෙලාවට යුරෝපේ තියෙන ලොකු එක්සිබිෂන්ස් ටිකක් දැන් මේ දවස්වල ටූසෝන් එක්සිබිෂන් එක තියෙන ඉස්සරහට තියෙනවා ඇමරිකාවේ පෙබරවාරි මාසේ මුල. ඒකදී වැඩි හරියක් විකිනෙන්නේ මිනරල්ස්. ජෙම්ස්ටෝන් විදිහට ෆයින් ජෙම්ස්ටෝන් විදිහට විකුණනේවා තියෙන්නේ සාමාන්‍යයෙන් එක්සිබිෂන් 4ක විතරයි. අනික ඔක්කොම විකුණන්නේ මෙන්න මේ වගේ ඒවා. ඉතින් මිනරල් කලෙක්ටර්ස්ලා වෙනම ඉන්නවා. ඒකත් මතක තියාගන්න. සමහරක් වෙලාවට අපිට හම්බ වෙනවා සෆායර් ගත්තොත් මේ සෆායර් ක්‍රිස්ටල් කලෙක්ට් කරන කට්ටිය. එක එක විදිහට ක්‍රිස්ටලයිස් විච් ඒවා. ඒකත් වෙනම බිස්නස් එකක්. මිනරල් කියන එකත් වෙනම බිස්නස් එකක් කියන එක මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි දැන් පොඩි ලෝකේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මිනරල්ස් අල්ලනවා ජුවලරි වල. දැන් අපි කරාඹු ගත්තොත් සමහර අපි දැකලා තියෙනවා ස්පිනල් ක්‍රිස්ටල්. හොඳ ඔක්ටාහෙඩ්‍රන් විදිහට හැදිච්ච එහෙම නිකන් ත්‍රිකෝණ වගේ හැදිච්ච ක්‍රිස්ටල් දෙකක් අරගෙන කරාඹු දෙකට අල්ලන. ඒකත් වෙනම ට්‍රෙන්ඩ් එකක්. ජුවලරි කරන කට්ටිය දන්න වෙන්නේ.